සුබ දවසක් සියලු දෙනාටම. අද දවසෙත් මම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා කම්බි නැවීම පිළිබඳව. ඔයගොල්ලෝ අහලා තිබ්බා කම්බි නැවීම පිළිබඳව වීඩියෝ එකක් කරන්න කියලා. නමුත් දැන් මම දැනට මාස් අවුරුද්ද ඉටු වෙන ඇවිල්ලා යනවා. ඇත්තටම අපිට කම්බි නැවීමට සාමාන්‍ය සම්බන්ධ ඒව ලැබෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය මැෂින් වලින් කම්බි නැවීම සිදු කරන්න මෙහි ඊශ්‍රායලයේදී. ඒතර කම්බි නාවල්ලා ගෙනල්ලා අපිට දෙනවා. ඒ කියන්නේ කම්බි හැම අවශ්‍ය නැවුම් කරන සියලු දේ යන්ත්‍ර මාර්ගයෙන් කම්බි නැවීම සිදු වෙන්නේ. එතකොට අපිට කම්බි නැවීමට අවශ්‍ය දේවල් මෙහි කිරීමට වෙන්නේ ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ඉන්ටර්විව් එකට කම්බි නවන්නේ කොහොමද කියලා දැන ගැනීම විතරයි. ඒ වගේ කම්බි බැඳීම නම් ඇත්තටම මේ අවුරුද්දට සාමාන්‍යයෙන් කීප වතාවක් මම කම්බි වලින් සිදු කරලා තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ පේන්නේ කම්බි බැඳීම පිළිබඳ තියෙන දේවල් තමයි මම දාලා තියෙන වීඩියෝෙත්. මම මුලින්ම කම්බි මම කියන්නම් කම්බි නැවීමේදී ඔයගොල්ලෝ භාවිතා කළ යුතු විශේෂ දේවල් යම් ටිකක් මම කියන්නම් ඔයගොල්ලන්ට ඉන්ටර්විව් එකට ගොඩක් වැදගත් ඒක. මුලින්ම ඉල්ලීමක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් තවමත් ඔයගොල්ලෝ subscribe කරන්න. මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරන්න. මුලින්ම කියනවා දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කම්බි නැවීම සිදු කිරීමේදී ඔයගොල්ලෝ ගන්න කම්බිය මිලිමීටර් 8ේ කම්බි 10 කම්බි තමයි සාමාන්‍ය ඉන්ටර්විව් එකදී ඔයගොල්ලන්ට භාවිතා කිරීම ලබා දෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ ගණිතය දැන් අපි කියමු ඉන්ටර්විව් එකේ ඔයගොල්ලන්ට අහන්න පුළුවන් 4 එකක් නවන්න දෙයි නැත්නම් ස්ටෑන්ඩ් එක ඒ වගේ සහ තව එකක් තියෙනවා. ඒ තුනෙන් එකක් තමයි එන්නේ. ඒ තුනෙන් ඔයගොල්ලන්ට මොන දේ ආවත් ඔයගොල්ලෝ නැවීමේදී දැනගත්තේ ඉතාලම පොඩි ශිල්පීයකම කීපයක් තියෙනවා. ඒක පමණයි දැනගත යුත්තේ. ඒ කියන්නේ අපි ගත්තොත් ඔයගොල්ලන්ට රූප සටහන් පෙන්වන්න කියයි අපි කියමු ස්ටෑන්ඩ් එක කියලා. ස්ටෑන්ඩ් එක දීලා හවර හත සිරප් එක හෝ දී එතනින් ඔයගොල්ලෝ කොහොමද නවන්නේ? ඒතකොට ඔයගොල්ලෝ බලනවා ඔයගොල්ලෝ දීලා තියෙන්නේ කම්බිය මොකද්ද? කම්බිය ගත්තොත් අපි කියමු මිලිමීටර් 10 කම්බිය නම් ගන්න කියලා තියෙන්නේ. ඒ මිලිමීටර් 10 කම්බිය අපි කියමු සිරප් එකක් නම් සිරප් එකට නැවුම් 4ක් තියෙනවා. එතකොට එක නැමීමේකදී අපි සිරප් එක නවදින්න නැවුම් 4ක් යදෙනවා. එතකොට එක නැමීමේකදී මිලිමීටර් 10ක් ඇදෙන. ඒ කියන්නේ කම්බිය ඝනත්වයෙන්ම ඇදීමක් සිදු වෙනවා. එතකොට අපි කියමු මිලිමීටර් සෙන්ටිමීටර් 100ක කම්බියක් ගන්න කියලා තිබ්බොත් එතකොට මිලිමීටර් 10ව 4ක් අඩු කරලා තමයි එතකොට මිලිමීටර් 4ක් අඩු කරලා තමයි අපි කම්බියේ දිග ගන්න වෙන්නේ. එතකොට ඒ වගේ තමයි ඒකල අපි මිලිමීටර් 8 කම්බියක් නම් ගන්න. එතකොට ඒකේ ඔයගොල්ලන්ට සෙන්ටිමීටර් 100ක් දීලා තියෙනවා නම් ගන්න කියලා. ඒකේ නැවුම් ගන්න දැන් අපි සිරප් එකේ නැවුම් 4යි. එතකොට සිරප් එකේ නැවුම් 4ට මිලිමීටර් 8 ගානේ 4ක් අඩු කරලා ඉතුරු ප්‍රමාණය තමයි අපි කම්බිය ගන්න. මොකද ඕනෑම නැමීමකදී මේ සෙන්ටිමීටර් මිලිමීටර් 8ක් ඇදෙන. එතකොට මිලිමීටර් 8 කම්බිය මිලිමීටර් 8ක් ඇදෙනවා. මිලිමීටර් 10 කම්බිය මිලිමීටර් 10ක් ඇදෙනවා. ඒක තමයි මූලිකවම ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ එක නැම්මක් නැවුවම ඒක දිග බලන්න. ඊට පස්සේ ආපහු මිලිමීටර් 8ක් අඩුවෙන් තමයි ඊළඟ ප්‍රමාණ ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඒකත් ඇද්දට පස්සේ ඒ අදාළ ප්‍රමාණය එනවා. එහෙම ඔයගොල්ලෝ සියලුම නැමුම් ටික පිළිවෙල කරගන්න ඕන. මේ විදිහට ඔයගොල්ලෝ ඒ කම්බිය නවාගත්තට පස්සේ ඔයගොල්ලෝ කෙලවරකින් පටන් අරගෙන නවාගෙන යද්දී අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඕනෑම දින ඔයගොල්ලන්ට උයක දෙන ඕනෑම කම්බි නැවීමක් ඔයගොල්ලෝ සිදු කරගන්න පුළුවන් පහසුවෙන්ම. ඊට තියෙන එකම දේ තමයි ඔයගොල්ලෝ අර දැනගන්න ඕන මිලිමීටර් 8 කම්බිය 10 කම්බිය ලබා දෙන්නේ. ඒ දීපු රූප සටහන කොපමණ නැමුම් ප්‍රමාණයක් තියෙනවද? ඒ නැමුම් ප්‍රමාණයට සමානව මිලිමීටර් 8 කම්බිය නම් මිලිමීටර් 8 ගාන ඇදෙනවා. එතකොට ඒ නැවුම් ගානට මිලිමීටර් 8 වැඩි කරලා එම් ප්‍රමාණය අඩු කරලා තමයි සම්පූර්ණ කම්බිය ගන්නෙ. ඒ විදිහට ඔයගොල්ලෝ නවා ගත්තට පස්සේ ඔයගොල්ලන්ට සාර්ථකව ඔයගොල්ලන්ගේ ඉන්ටර්විව්වට මුහුණ දෙන්න පුළුවන්. සියලු දෙනාටම බොහොම ස්තුතියි.
අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් සිතාටම සුබ දවසක්.